පපුව හිර වෙලා හුස්ම ගන්න බැරිද? මම තිප්පිලි. මගේ උණුසුම් බලයෙන් පෙනහළු ඇතුලේ තියෙන ඇලර්ජික් තත්ත්වයන් පුච්චලා දාලා හුස්ම ගැනීම නිදහස් කරනවා. පපුවේ මහන්සිය නිසා පොඩ්ඩක් ඇවිදිද්දි හති වැටෙනවද? මම සිරිතෙක්කු. මේ ගලවා ගන්නා විදිහට මම පෙනහළු වල වායු මලුත් විවත කරලා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙනවා. ශ්වසන නාල ඉදිමිලා වාතය යන්න පාරක් නැද්ද? මම කටු කරඳු. මේ ප්‍රහාරකයා විදිහට මම පෙනහළු වල ඉදිමුම සම්පූර්ණයෙන්ම බස්සලා ඔයාට පණ වගේ හුස්ම ටික ගෙනත් දෙනවා. හුස්ම ගනිද්දී පපුවෙන් සද්දයක් එනවද? මම හීන් මිදි. මේ සමනය කරන්න විදිහට මම පෙනහළු බිත්තිවල තියෙන තදගතිය ලිහිල් කරලා ඇදුම කැස්ස නතර කරනවා. ඇදුම හැදිලා පපුවේ සෙමගල් වෙලාද? මම පාවට්ටා. මේ බාධක බිඳින්නා විදිහට මම පෙනහළු ඇතුලේ හිර වෙච්ච සෙමකඳු දිය කරලා හුස්ම මාර්ගය ක්ලියර් කරනවා. පපුව හිර වෙලා හුස්ම ගන්න බැරිද? මම තිප්පිලි. මගේ උණුසුම් බලයෙන් පෙනහළු ඇතුලේ තියෙන ඇලර්ජික් තත්ත්වයන් පුච්චලා දාලා හුස්ම ගැනීම නිදහස් කරනවා. පපුවේ මහන්සිය නිසා පොඩ්ඩක් ඇවිදිද්දි හති වැටෙනවද? මම සිරිතෙක්කු. මේ ගලවා ගන්නා විදිහට මම පෙනහළු වල වායු මලුත් විවත කරලා ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙනවා. ශ්වසන නාල ඉදිමිලා වාතය යන්න පාරක් නැද්ද? මම කටු කරඳු. මේ ප්‍රහාරකයා විදිහට මම පෙනහළු වල ඉදිමුම සම්පූර්ණයෙන්ම බස්සලා ඔයාට පණ වගේ හුස්ම ටික ගෙනත් දෙනවා. හුස්ම ගනිද්දී පපුවෙන් සද්දයක් එනවද? මම හීන් මිදි. මේ සමනය කරන්න විදිහට මම පෙනහළු බිත්තිවල තියෙන තදගතිය ලිහිල් කරලා ඇදුම කැස්ස නතර කරනවා. ඇදුම හැදිලා පපුවේ සෙමගල් වෙලාද? මම පාවට්ටා. මේ බාධක බිඳින්නා විදිහට මම පෙනහළු ඇතුලේ හිර වෙච්ච සෙමකඳු දිය කරලා හුස්ම මාර්ගය ක්ලියර්